සුබ සන්ධ්‍යාවක් රම්‍යා ශාමලී ජීරසිංහ ඔබ කිවිඳියක් වශයෙන් අද මගේ අතරමැදියාව channelයට පිවිසෙන්නේ සහ මෙතන විශේෂත්ව දෙකක් තියෙනවා. ඔබ ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඔබේ කවිත්වය ලංකාවේ මිනිස්සු සහ ජාත්‍යන්තර වශයෙන් දන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන කිවිඳියක් වශයෙන්. හැබැයි අද මම ඔබට කතා කරන්නේ සිංහලෙන්. මොකද ඔබේ කාව්‍ය ඔබේ තියෙන ප්‍රතිභාව කාව්‍ය ප්‍රතිභාව මම මුලින් ඉඳන්ම හිතුවා අපේ ලංකාවේ මිනිස්සු මීට වඩා දැනගත යුතුයි කියලා. මම එකක් දෙකක් පරිවර්තනය කරලා තියෙනවා. සහ දැන් මූලිකම ප්‍රශ්නේ තමයි මම අහන්නේ ඇයි කිවිඳියක් මම කතා කරන්නේ මගේ අතරමැදියාව channelය අර 2025 නොවැම්බර් මාසයේ වුණ ගංවතුර සම්බන්ධයෙන් ඇයි මම කිවිඳියකට කතා කරන්න කියලා මෙච්චර මෙහෙම කිවිඳියකට ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ මුලින් ඉඳන්ම ඔබගේ ඇහැ අපේ භූමිය වෙත අපේ ලංකාව අපේ ලෝකය භූමිය අර මේ මුළු ග්‍රහලෝකයේ Earth කියන ග්‍රහලෝකය ගැනම පෘථිවිය කියන ග්‍රහලෝකය ගැනම ඔබ කතා කරලා තියෙනවා. දෙක මම ඊට වඩා මූලික ප්‍රශ්නකින් පටන් ගන්නම්. අපි මේ වගේ තර්ජනයකට ඒ කියන්නේ දැන් අපිට ලංකාවේ ගම් වතුර එකක් තිබ්බා කියලාවත් අමතක වෙලා තියෙන්නේ. මොකද නැවත ඉර පායනවා නැවත වතුරක් එච්චර පේන්නේ. හැබැයි දිගින් දිගටම අපේ මනුෂ්‍යත්වයට මුහුණ පාන විශාලම තර්ජනය එන්නේ පරිසරයෙන් කියන එක ඔබ වැනි කලාකරුවෝ දැකලා තියෙනවා. ඔබ සාහිත්‍යමය පැත්තෙන් ඒක ගැන දිගින් දිගටම කතා කරලා තියෙනවා. ඉතින් මම පටන් ගන්න මේ ප්‍රශ්نين. අපි යම් ව්‍යසනයක්, මානුෂීය ව්‍යසනයක් හෝ භූගෝලීය ව්‍යසනයක් දැක ඒකට ක්‍රියාකාරීත්වය ගොඩක් තැන්වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ දොස්තරලාගෙන් එන්න පුළුවන්. ඒකට පිළියමක් වශයෙන් මේ ගෘහ විද්‍යාඥයෝ කියන්නේ ශාස්ත්‍ර මේ ආකිටෙක්ට්ස්ලා එන්න පුළුවන්. රයිට්? ඒ වගේ සාහිත්‍ය එක්කෝ ඊටත් වඩා ඉහළින් කලාකරුවන්ට මොකද්ද තියෙන කාර්යභාරය ඔබ හිතනවද? ඔවුන් මේ ගැන කතා කළ යුතුයි කතා කරලා යන්නේ කොහොමද? ඔබ ඇයි එහෙම කතා කරන්න තීරණයක් ගත්තේ කියලා අපි එතනින් පටන් ගමු. රම්‍යා. ඔව් ස්තුතියි මදු. මට මේ අතරමැදියාව කියන channel එකට ආරාධනා කළ එක ගැන. මොකද සාමාන්‍ය මදු මන් දන්න මම මේ වගේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් තරම් අඩුයි. හැබැයි ආරාධනා කළ නිසා මදු ඔයා මගේ කිට්ටුම යහළුවෙක්. ඒ නිසා තමයි මම මේකට සහභාගී වුනේ. මදු ආගේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. පළමුව මට කියන්න තියෙන්නේ මම දන්න තරමට හරි මම මේක දිහා බලන්නේ සාමාන්‍ය ජනතාව හැටියට ජනතාවේ එක්කෙනෙක් හැටියට ඒ කියන්නේ විද්‍යාඥයෙක්වත් පරිසරය සම්බන්ධයෙන් වැඩ කරන කෙනෙක්වත් හැටියට නෙමෙයි. හැබැයි මං හිතන්නේ මේ භූගෝලීය විපර්යාස සමහර ඒවා සාමාන්‍යයෙන් සිදු වෙනවා. හැබැයි දැනට සිදුවෙන ඉතාමත් දරුණු විපර්යාස වලට හේතුව වෙන්නේ අපේ මේ අනාදිමත් ලෙස ඉදිරියට යන මේ ලෝකයේ ඒ කියන්නේ අර ප්‍රොඩක්ෂන් එක මත නිපැයුම් සහ පරිභෝජනය මත යන ආර්ථිකයක්නේ මේ ලෝකේ යන්නේ. ඒ ආර්ථිකයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මං හිතන්නේ මේ ලෝකයේ විපර්යාස වලට ගොඩක් හේතු වෙන්නේ. ඒ කියන්නේ දැන් මම මේක දන්නේ නැහැ. හැබැයි මම දන්න තරමට සයික්ලෝන් එකක් ඇතිවීමට හේතුව අර පීඩනය අඩු වෙනවා කොහේ හරි වායුගෝලයේ. ඒ අඩු වෙන්නේ කියන්නේ මේ කාලගුණේ විපර්යාසයක් වීම නිසා. හැබැයි විපර්යාස වලට ගොඩක් හේතුව අපි අතින් ලෝකෙට දාන එක දුම් ಜಾති හරි ඒ වගේ මොන හරි අපේ මෙතන අපි ජීවත් වෙන විදිහ නිසා අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් කාබන් එමිෂන් කියන දේවල් හින්දා අපිම ඒක එකක් හරි ඒ නිසා තමයි මම ගොඩක් මගේ මේ ලියන
කවි වලින් මම බලලා තියෙන්නේ අපි කොහොමද අපේ ජීවිතයට මේ යන විදිහ අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි වාහනවල යනවා ඒවා ප්‍රායෝගික වෙන්නත් ඕනේ. ප්‍රායෝගික වෙන්නත් ඕනේ. නමුත් ඒ යන විදිහට යන අතරතුර අපිට වෙන ව්‍යුහයක් තුලින් මේකට පිළියමක් හොයන්න පුළුවන්ද කියන එක තමයි මම හිතලා බැලුවේ. හිතලා බලන්න හදන්නේ. රම්‍යා මම ඔබේ එහෙම එක ව්‍යුහයක් ඔබ දැක්ක අපේම ආගම තුලින් බුද්ධ ආගම තුල යන ව්‍යුහය තමයි මම ඔබගේ මේ ළඟදිම පළ වුණ කෘතියෙන් දැක්කේ රික්විසිට්ස් කියන මේක එංගලන්තේ පළ වුණේ මේක ලංකාවට ගෙන්නන්නේ සරසවිය මේක ලංකාවෙත් දැන් ලබාගත හැකි මම නැවත මෙතන තියෙන ව්‍යුහය මෙතන තියෙන බුද්ධ ධර්මයට එන්න ඉස්සලා අහන ආයෙ ප්‍රශ්නයක් තමයි කොච්චර වැදගත්ද කලාකරුවෝ යම් සමාජමය සිද්ධියක් ගැන කතා කරන එක basically මම අහන්නේ රම්‍යා අර art does it have to have a message art කියන එකේ අපි පණිවිඩයක් තිබිය යුතුද මොකද මම දන්න ඔබ මුලින්ම කවියෙක් දෙවනුව තමයි ඔබගේ පණිවිඩ මගේ ඔළුවට එන්නේ මට වැදෙන්නේ මුලින්ම ඔබගේ කාව්‍ය බව කාව්‍යාත්මක බව දැන් මේක there is an island in the bone කියන පොත there is an island in the bone කියන මට මතකයි මෙතන ඇවිල්ලා මම කතා කරනවා මේක පිට වුණ දවසේ මේකේ මේ ටයිටල් එකම මේ කෘතියේ නමම මගේ ඇටවල දිවයිනක් තියෙනවා වගේ ඒ වගේ අර ඔබගේ කාව්‍යමය ප්‍රකාශය ඉතාම ඉහළයි මට. දැන් මම ඔබෙන් අහන්නේ මේ පොත්වලට එන්න ඉස්සෙල්ලා කලාකරුවෙක් තමන්ගේ කෘති තුලින් යම් පණිවිඩයක් ගේන එක වැදගත්ද ඊට ඉහළින් යනවද කලාව කියන දේ. ඔබගේ ආකල්පය මොකද? උතන හරි වැරදි උත්තරයක් නැහැ. ඔබ මොන ස්ථානයේද පිහිටලා ඉන්නේ? මේකයි මදු අපි කොච්චර හිතුවත් අපේ ජීවිතය පෞද්ගලික ජීවිතයක් මම හිතුවා දැන් මගේ ජීවිතේ මම පෞද්ගලිකව ගත කරන්නේ ඒකෙන් මම කිසිම විදිහකට දේශපාලන අදහස් වලටවත් දේශපාලන පක්ෂයකටවත් සම්බන්ධ වෙන්නේ මම ස්වාධීන අදහස් තියෙන එක්කෙනෙක් හැටියට මම ජීවත් වෙනවා කියලා මම හිතුවත් මං හිතන්නේ අවසාන වශයෙන් අපි ජීවිතේ කරන හැම දෙයක්ම අර පොලිටිකල් ස්ටේට්මන්ට් එකක් වෙනවා. හිතුවත් නැතත් කෙරුවත් නොකරුවත් නොකරන එකත් මම හිතන්නේ දේශපාලනීය තැනක ඉඳන් තමයි ඒක කෙරෙන්නේ. මොකක් හරි ව්‍යුහයක් ඇතුලින් තමයි අපි ඒක කරන්නේ. පෞද්ගලික ජීවිතේ ගන්න තීරණයක් අන්තිමට තීරණය ගන්න පුළුවන් වෙන්නේ අපි ජීවත් වෙන්නේ ලෝකේ අනුවනේ. ඒ ලෝකයට අපි සම්බන්ධ වෙලා ගත්තත් ඒ ලෝකෙන් පිටස්තරව ගත්තත් ඒ දෙකම මේ ලෝකෙට සම්බන්ධ තීරණයක්. ඒක නිසා ඒ වගේම කලාකරුවෙක් කරන හැම දෙයක්ම ලියන හැම දෙයක්ම ඒ කලාකරුවා සිටින ඒ ලෝකයට එක්ක යන සාකච්ඡාවක් වගේ. කොච්චර කිව්වත් ආර්ට් පොලිටික්ස් වලින් වෙනස් කරන්න වෙන් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒක පුළුවන් කියලා. මොකද ඒ සම්බන්ධය අනිවාර්යයෙන්ම තියෙනවා. අපි ජීවත් වෙන එකම ඒ සම්බන්ධතාවයක්. අනිවාර්යයෙන්ම personal is political කියන එක. පෞද්ගලිකත්වය දේශපාලනයි කියන ඒ සාවරේ හැමදේම අපි කොච්චර හිතුවත් මෙතන මේ ජාලයෙන් අපිට පිටපරින්න බැරි හින්දා අපි අති පෞද්ගලික දෙයක් කරත් ඒක දේශපාලනයක් තියෙන බව මම හිතන්නේ මමත් පෞද්ගලිකව එතන ඔබ සමග එකක වෙනවා. හරි රම්‍යා මං දැන් එන්නම් මුලින්ම ඔබගේ අන්තිම කියන්නේ ළඟදිම පළ කර මේ කෘතියට මොකද මේකේ තියෙන දැන් මේ වං කරපු පොඩි අතරමැදියාවේ කරපු පොඩි මේ වැඩසටහන් මාලාව ගත්තා නම් මම මුලින්ම කතා කරා දොස්තර කෙනෙක්ට ඊට පස්සේ සුනිල් විජේසිරිවර්ධනට ඊට පස්සේ සිතුමිනිට ඊට පස්සේ නිහාල්ට නුවන්තොටවත් වෛද්‍ය නුවන්තොටවත් එක්ක මම වැඩි ආගම ගැන කතා කරන්න ගියේ නෑ අනිත් තුන් දෙනාත් ආගම ගැන මම කතා කරන්න නොගියට රම්‍යා තුන් දෙනාම ශේත තුනකින් තුන් දෙනාම බෞද්ධ ආගමේ තියෙන අල්පේච්ඡ ජීවිතය ගැන කියන්නේ ඒක නිතැතින්ම ඒගොල්ලන්ගේ අදහස් වලට ඇවිල්ලා තියෙනවා අල්පේච්ඡතාවය කියන්නේ මොකද අපිට මෙච්චර දැන් බෞද්ධ
එක ධර්මතාවයක් තමයි අපිට මෙච්චර දේවල් අවශ්‍ය නැහැ කියන එක. ඒකේ විරුද්ධ දේ තමයි අපිට නූතන අර මොඩර්නිටි. නූතන ලෝකයේ කියන්නේ සාර්ථක වෙන්න නම් මේවා තියෙන්න ඕනි කියලා. ඔය දෙක අතර දැන් අපි පශ්චාත් යටත් විජිත මිනිස්සු හැටියට රටක ජීවත් වෙන මිනිස්සු හැටියට ওই දෝලණය වෙනවා දර්ශන දෙකක. මොකද්ද දිනන්නේ කියන එක බහුතරයකට අර මොකද්ද වඩා අපි ඔළුවට කාවන්නේ කියන එක. දැන් සමාජ මාධ්‍ය තුලින් වෙළඳ දැන්වීම් තුලින් අපි ඔළුවට එන එකයි අපිට නිතැතින්ම පාරම්පරිකව උරුම වුණු දර්ශනයකුයි තියෙනවා. දැන් මම ඔබෙන් දැක්කේ මෙතන රික්විසිට්ස් කියන එක. දැන් ඒ නමත් ඔබ මුලම පිටුවේ කියනවා රික්විසිට්ස් කියන්නේ අවශ්‍ය දෑ 8 කියලා. මේ 8 පිරිකර කියන සංකල්පය ඔබ ගත්තා කියලා මට හිතෙනවා. අපි එතනින්ම යන්න රාම්‍ය නමින්ම යන්න. මොකද්ද රික්විසිට්ස් කියන්නේ? ඔව් මధు පොතේ අර පිටිපස්සේ බ්ලර්බ් එක කියවොත් ඒක තමයි සංකල්පය. පොතේ මූලික සංකල්පය ඒකයි. බුදුරජාණන් වහන්සේ විසින් අටපිරිකරක් කියන්නේ අත්‍යවශ්‍ය. කියන්නේ මිනිස්සෙක්ට කැලේක හරි කොහේ හරි ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් පරික්ෂකාරක දේවල් 8ක් සඳහන් කරලා තියෙනවා. සිවුරු 9ක් පාවිච්චි කරන්න පුළුවන් කිව්වත් මේ 3 තමයි අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. හැබැයි අටපිරිකර කියන ඒ රාමුව අරගෙන මම කිසිම බෞද්ධ සංකල්පයක් මත නෙමෙයි මේ පොත ලියුවේ. හැබැයි ඒ රාමුව අරගෙන මම කරන්න හැදුවේ ඒ රාමුවේ එන ඒ දේවල් අට මත අපේ ජීවිතය වෙන විදිහකට ගොඩනගන්න පුළුවන්ද කියලා බැලුවා ඒක. ඒකෙන් හැබැයි මට තේරෙන්නේ දැන් අල්පේච්ඡ ජීවිතයක් අනිවාර්යෙන්ම ඒක තමයි අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ සමාජයකින් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඇයි මේක කරන්න බැරි? මටත් කරන්න බෑ. හරි? අනේ ඇත්ත කිව්වා. කාටවත් ඒක හරි අමාරු දෙයක්. අපි දැක්කොත් සංඝයා වහන්සේ ඇරෙන්න රම්‍යා. ඔව් සංඝයා වහන්සේ කරගෙන යනවා. ඔව්. අපිට ඒක හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේවත් අර සිංහාලෝවාද සූත්‍රයේවත් කිව්වේ නෑ මෙහෙම කියන්නේ අල්පේච්ඡ ජීවිතය අටපිරිකර වගේ රාමුවක් තුලට ගේන්න කියලා ගිහියන්ට කිව්වේ නෑ. මොකද ඔබේ අර මේ මුලම කවියේ තියෙන ලස්සන රම්‍යා ඔබ කියනවා හරි. අපි මේ ගමන යනකොට අපිට අවශ්‍ය 8 දෙයයි කියලා ඔබ ඉතා පැහැදිලිව කියනවා. the outer robe එළියේ අඳින සිවුර, ඇතුලේ අඳින සිවුර, සීතලට කබායක්, පාත්තරයක්, රේසර් එකක් අපේ මේ රවුල බාන එකක්. ඔව් දැලිපිහිය. නූලයි ඉදිකට්ටයි. වතුර පෙරණය සහ බෙල්ට් එක. දැන් ඔබේ මුළු පොතම ඉතාම ලස්සනට මේ අට තුලින් අපිව එක්ක යනවා. ඒක මම දන්නේ ඔබ ඒක ආකෘතිමය වශයෙන් තමයි ඔබ ඒක අරගෙන තියෙන්නේ. හැබැයි මම මුලම කවිය කියවනකොට මට ඒක පුදුම විදිහට හිතට වැදුනා. මේක යම් ගමනක් මේ අට විතරයි අවශ්‍ය කියනකොට ඊට පස්සේ ඔබ හැම එකෙම කියන මොනවද අට සහ ඒකේ එතන තියෙන ලස්සන නූලයි ඉදිකට්ටයි දැන් අපේ නූතන ලෝකේ අපි පාවිච්චි කරන්නෙම නෑ වගේනේ රම්‍යා. අපි ගවුමක් හරි සාරයක් හරි ඉරුණාම අපි ඒක නූලයි ඉදිකට්ටකින් හදන්න යන්නේ නෑනේ. ඉතින් අර ඒ වගේ අඩුයි. ගොඩක් අය අලුත් දෙයක් ඒක කැඩිච්ච දේ විසි කරලා අලුත් දෙයක් ගන්නව මිසක්. ඔබ අපිව ගෙනියනවා ලෝකයකට අර නූතන ලෝකයෙන් ඉතාම පරිබාහිර වූ අපිට අමතක වෙච්ච ලෝකයකට ගෙනියනවා. ඒක තමයි මම මුලින්ම දැන් ඔබ මේ කවිය දැක්කොත් මේ අට ලස්සන්ට ලියලා තියෙනවා මෙන්න මේ අට විතරයි යම් අපි ගමනක් කියන එක. එතකොට මේ රික්විසිට්ස් කියන්නේ අට පිරිකර මොනවද අවශ්‍ය දේ. හරිද? මෙතනින් ඉඳන් ගන්න ඔබ. ඔව් ඒක වැඩේ තියෙන්නේ මදු මටත් හරිම පුදුමයක් වුණා මේ පොත ලියනකොට. මොකද මම මේක පොත ඉස්සෙල්ලාම නිකන් ප්ලෑන් කරලා ලියපු එකක් නෙමෙයි. මම මේ ව්‍යුහය අරගෙන මේ බාණ්ඩ අට අරගෙන ඒත් සමග මමත් මේ ගමන ලියනකොටම ගියා. එතකොට ඒ වගේම මේ පරිවර්තනයක් ඒ පොතේ යන මාර්ගයේ යන ගමන් සිදු වුණා. ඉතින් ඒකයි අන්තිමට ඒ පොත් අවශ්‍ය විසඳුමක්ම නෙමෙයි මට විසඳුමක් දෙන්න විදියක් නැහැ ලෝකෙට. හැබැයි ඒ විසඳුම
ඒ අට බාණ්ඩ අටෙන්ම එළියට ආවා. අන්තිමට කරගෙන යනකොට. ඒකයි වැදගත්ම ඉතාමත්ම වැදගත් ප්‍රශ්නේ උනේ අල්පේච්ඡ ජීවිතයක් හැබැයි අල්පේච්ඡ ජීවිතයක් ගොඩනගන්න අවශ්‍ය මොකක්ද? වැඩියම මේ නූතන ලෝකේ. එතකොට නූතන ලෝකයේ දැන් අපි කෑම පාත්‍රය අරගෙන මම පාත්‍රය ගත්තේ කෑම දාන භාජනයක් හැටියට. අපිට කොච්චර කෑම ඕනද? අපිට මේ ගුවන් යානා වලින් සතපු ගානක් දහස් ගානක් දුර හදන පළතුරු ඕනේද? අවශ්‍යයි හැබැයි නේ අපිට අවශ්‍යයි. අපි ලෙඩෙක් බලන්න ගියොත් ගෙනියන්නේ මිදි ටිකක් ඔව් හරි. හැබැයි අපේ තියෙන ලස්සන කෙහෙල් අපිට තියෙන කෙසෙල් වර්ග කොහෙවත් නැහැ. හැබැයි අපි අපේ කෙසෙල් වර්ග නැතුව වෙන රටවලින් කෙසෙල් ගේනවා ඒක. ඔව්. ඒක තමයි. ඉතින් මේක නවත්තන්න බෑ. හැබැයි අපි හිතලම මේ වගේ ජීවිතයකට ජීවිතයක් ගොඩනගා ගන්නවා නම් කොහොමද කරන්න කියන එකට මට තේරුනේ මම බලාපොරොත්තු වෙන නැති විදිහට ඇත්තටම ආයි බුදුරජාණන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේන සම්මා සංකප්ප අර right intention මොකද්ද සංකල්පය? අපි කරන දේ හැම වෙලෙම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න උනත් ඒක ගොඩනගෙන්න ඕන සංකල්පයක් මත. නැත්තම් කරන්න බෑ. නැත්තම් ඒක පොඩ කාලයකට කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි කොහේ හරි තැනකදී ඒක කඩන් වැටෙනවා. යම් කිසි ස්ථාවර සංකල්පයක් මත ගොඩනැගුණු ජීවිතයක් නෙමෙයි නේද? අන්තිමට හැරුණේ මේ ගිය ගමනේ මේ පොතේ ගිය ගමනේ අන්තිමට ගියේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ නෙක්ඛම්ම සංකල්ප කියන සම්මා සංකප්පය කියන්නේ නෙක්ඛම්ම සංකප්ප කියන මට ඒක පැහැදිලි රම්‍ය මට ඒක කියන්නේ අතහැරීම. නෙක්ඛම්ම කියන්නේ අතහැරීම. මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න නෙක්ඛම්ම සංකප්ප කියන සංකල්පය රම්‍ය. මොකද ඔබේ බෞද්ධ දැනුම මටත් වඩා ඉහළින් තියෙන්නේ. නෑ මට මම අෂ්ටාංගික මාර්ගයට පස්සේ එච්චර දන්නේ නැහැ. නෙක්ඛම්ම කියන්නේ අතහැරීම. අතහැරීම. ඔව්. ඒකයි ඒ අල්පේච්ඡ ජීවිතයක් ගතකරනද අල්පේච්ඡ විදියට ජීවත් වෙන්න. කඩේකට ගියාම සල්ලි තිබුණත් අඩුවෙන් ගන්න යම් කිසි දෙයක් අපේ පිටිපස්සෙන් තියෙන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ කියන්නේ මේ ලෝකේ යම් කිසි අපේ හදවත්වල විපර්යාසයක් සිදු වෙනවා නම් ඒක වෙන්න පුළුවන් අල්පේච්ඡ ජීවිතයක් අපි කට මිනිස්සු පොළඹන එක නෙමෙයි ඊට පස්සේ තියෙන සංකල්පයට පොළඹන එක. ඒ කියන්නේ සම්මා නෙක්ඛම්ම කියන සංකල්පේ අතහැරීම. අන්න එතන මට තේරුණා මේ අවුරුදු 2500කට වැඩි මේ බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය ආගමක් නෙමෙයිනේ ඒක දර්ශනයක්. ඒක ජීවත් වෙන්න පුළුවන් දර්ශනයක්. ඒ දර්ශනය ඇත්තටම වැදගත් අපිට දැන් අපිට හරි වැදගත්. මේ ලෝකේ මේ ලස්සන මේ නිල් පාට මේ පෘථුවිය අපි මෙහෙම මේ විනාශ කරගෙන යන එකෙන් බේරන්න අවශ්‍ය නම් මේක බේරගන්න අවශ්‍යයිනේ. ඒක දැන් ඒක ගැන කිසිම මේකක් නැහැනේ, ගැටුමක් නැහැනේ. ඒක කෙරෙන්න ඕනේ දෙයක්. ඒක කෙරෙන්න අවශ්‍ය නම් මං හිතන්නේ මේ වගේ සංකල්පයක් ළමයින්ගේ ඉඳන් හදවතට ඇතුල් වෙන්න ඕනේ. නැත්තම් මේක කරන්න බැරුව යනවා අපිට. දැන් ඔබ එහෙම අපි ඔය වගේ අදහස් ඇතුල් කරන්න හදනකොට ඔයිට විරුද්ධව තියෙන ප්‍රවේග තමයි වෙළඳ ලෝකයේ ඒගොල්ලන්ගේ පැවැත්ම තියන්නේ. කියන්නේ පඩි නඩි ඔක්කොමත් එක පැවැත්ම තියන්නේ මිනිස්සු බාණ්ඩ ගන්නවද නැද්ද කියන එකෙන්. ඉතින් මම දකින ලොකුම ප්‍රශ්නය තමයි ධනවාදී ලෝකය යැපෙන්නේ මිනිස්සුන්ගේ පාරිභෝජනය මත consumption. එතකොට අපි පාරිභෝජනය කරේ නැත්නම් ඒ අපි දන්න ලෝකය හරිනම් කඩක් වැටෙනවා. මොකද අපි අල්පේච්ඡ වෙන්න අපි බඩු නොගන්න යනකොට ඒ මිනිස්සුන්ගේ තියෙන මේ ව්‍යාපාර කඩන් වැටෙනවා. එතකොට එතන ඉන්න මිනිස්සුන්ට සල්ලි නැතුණා වගේ දැන් අපි ඇත්තටම ඕක අන්තයකටම හිතුවත් රම්‍යා මුළු ආර්ථික ක්‍රමයක්ම නේද අපි අභියෝගයට ලක් කරන්නේ. එතකොට අපි දන්න ලෝකයේ ඉවර විය යුතුයි නේද? එහෙනම්. ඒක තමයි ඒ නිසා තමයි මදු මේක
සාමාන්‍ය විදියට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට නම් හිතෙන්නේ මේක වෙනව නම් වෙන්නේ අන්තිමට සියල්ලම නිකන් කඩා හැලිලා. මේ තියෙන ව්‍යුහය තැනකට එනවා. අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න බැරි තැනකට ඇවිල්ලා එක්කෝ ජාතීන් අතර මේ සම්පත් මත ඒ කියන්නේ වතුර වැනි අත්‍යවශ්‍ය සම්පතක් වෙනුවෙන් යුද්ධ ඒ වගේ ඒවා ඇති වෙලා මුළු ලෝකෙම විනාශ වෙලා ආයෙත් ගොඩ නැගෙන තැනකට එන්නේ නැත්තම් මේක සාමාන්‍ය විදිහට මට හිතාගන්න බෑ මේ මෙච්චර ජනගහනයක් දැන් මේ යැපෙන මේ ආර්ථික සිස්ටම් එකක් නේ ඒ ඔව්. සිස්ටම් එක වෙනස් වෙයි කියලා හිතාගන්න බෑනේ ඒක වෙනස් කරන්න බෑ මොකද අපි කැමතිද අපේ අයගේ රස්සාවල් නැතිනට මම කැමති නෑ ඉතින් ඒක කොහොමද කරන්නේ ඒක වෙන්නේ නැති දෙයක් නේ ඒක හන්ද ඕක මේ මම හිතන්නේ අමිතාබ් ഘോഷ් කියලා තියෙනවා අපි නූතන යුගයට එනකොට කියපු නැති රහසක් තිබ්බා. ඒ රහස තමයි මේ යැපුම් ක්‍රමයට නූතන ජීවිතයේ ඉල්ලන යැපුම් ක්‍රමයට හරිනම් ඊටාම අඩු ප්‍රතිශතයයි එහෙම ජීවත් වෙන්න පුළුවන් අනිත් අයට එහෙම ජීවත් වෙන්න බෑ. දැන් වෙන්නේ අපි ඔක්කොම ඒගොල්ලෝ හදාගත්තේ ඒගොල්ලන්ගේ කට්ටිය එහෙම ජීවත් වුණාම ඇති කියන එක. එතකොට අපේ ආසියාතික රටවල් වල ඇත්තටම ජපානයේ උනත් මුලින්ම කිව්වලු මේක මෙහෙම ගියොත් විනාශයක් වෙන බව සියලු දේම කඩා හැලෙන බව දැනන් හිටපු කට්ටියකුත් හිටියා. හැබැයි ඒගොල්ලන්ට ගෝත්‍රිකයි දන්නේ නැද ඔයගේ ආදිය කියලා අපි ඒක අහන් හිටියේ නෑ. හැබැයි අමිතාබ් ഘോෂ්ගේ අර The Great Derangement කියන එක මම මේ සීරීස් එක ඉවර කරන්නේ ඒ පොත ගැන කතා කරලා. ඒකේ කියනවා මේ මොඩර්නිටි කියන සංකල්පය නොකියපු රහස තමයි ඔය විදිහට ජීවත් වෙන්න පුළුවන් ඉතා සීමිත ප්‍රතිශතයකට. මේ අපේ මුළු පෘථිවියේම. හැබැයි වෙන්නේ දැන් මුළු පෘථිවියම මේක බාර අරන්නේ. ඒක එතකොට ඔය දැන් ඔබ කියපු එක අපිට කරන්න බැරි බව ඇත්ත. හැබැයි ගොඩක් අය කියන්නේ මෙහෙම ගියොත් ගොඩක් අය නෙමෙයි. සුළුතරයක් ඔබ වගේ ටිකක් දෘෂ්ටියක් තියෙන සුළුතරයක් කියන්නේ මෙහෙම ගියොත් අපි කැමති වුණත් නැතත් කඩා හැලෙන තත්වයකට එනවා කියන එක. දැන් අපි අර ගම් වතුරිනුත් දැක්කේ ඒකයි. අපි ගෙවල් හදලා තියෙනවා හදන්න ඕනේ නැති තැන්වල. අපි මුකුත් පොළවන්න ඕනේ නැති පස් හොලවලා තියෙනවා. ගස් කපලා තියෙනවා. ඉතින් අපි කැමති වුණත් නැතත් එතෙන්ට යා හැකි ඔබ මම හිතන විදිහට. ඔබ ඒක ගැන මොකද්ද හිතන්නේ? ඔව් වැඩි තින්නේ මදු අපි මේ ලෝකේ මේ දැන් කියමු දැන් පොඩි ජන කොටසක් මේ වගේ අල්පේච්ඡ ජීවිතයක් ගොඩනගන්න හිතාගෙන එළියට බහිනවා කියලා මේ සමාජ මේ ව්‍යුහෙන් දැන් යන ව්‍යුහෙන් මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අනික් අය අර විදිහට ජීවත් වෙන හන්දා. අනික් අය අර විදිහට ලෝකෙ ගෙනියන්න හන්දා. හරි? නැත්තම් ඒගොල්ලෝ ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු හරි කොහේ හරි ඉඳන් මොන හරි සපයන හන්දා. මේගොල්ලන්ට පිටස්තරව ඉඳගෙන ජීවිතය ගත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක හන්දා මේක ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මදු. මටත් මේක අපි දෙන්නට උත්තරයක් නැහැ. ඔයාටයි මටයි දෙන්නට උත්තරයක් නැහැ. හැබැයි මම ඔබව පෞද්ගලික දන්න හින්දා ඔබව ගොඩක් කාලෙක දන්න හින්දා මම දන්නවා රම්‍ය ඔබ දැන් උදාහරණයක් වශයෙන් මගේ මේ පිටිපස්සේ තියෙන මම පොත් එකතු කරනවා. ඔබ පොත් කියවලා මටත් දෙනවා. ඔබ හැමෝටම දෙනවා. එතකොට අපි දෙන්නගෙන් වුණත් ඔය අත්හැරීම පිළිබඳ යම් දෙයක් ඇත්තටම කරන එක්කෙනෙක් ඉන්නවනම් එතන ඔයා ඉන්න. හැබැයි අපි දෙන්නට මේකට උත්තරයක් නැහැ. මම නැවත ඔබේ මේ අනිත් එක අපි දෙන්නම මේ මව්වරු. එතකොට මේක ළමයෙක් ඉන්නකොට අපි කොහොමද කරන්නේ? අපි කොහොමද එයාට අවශ්‍ය දෙයක් අරන් නොදෙන්නේ? එතකොට කාන්තාවන් වශයෙන් අපි ඒ ටිකක් දන්නවා. එක යුනිෆෝම් එකක් අරන් දෙන්නේ නැත්නම් ඊට වඩා අරන් දිය යුතුද? අපි හොඳ අම්මලා වුණොත් අරන් දෙන එක හොඳ දෙමව්පියෝ වුණොත් අරන් දෙන්න ඕනේ කියන එකෙන් අපි දෙන්නට මිදෙන්න බෑනේ. අනේ වගේ අර අපිට උත්තර නැති ප්‍රශ්න තියෙනවා. එතකොට මම හිතන්නේ අර බෞද්ධ ධර්මයේන ලෝකෝත්තර අර ලෞකික ජීවිතයෙන් අයින් වෙනවා මිසක් ඔබ කිව්වා වගේ ඒකට සීමිත සංඛ්‍යාවකට විතර අයින් වෙන්න පුළුවන්. අපි ඔක්කොම අයින් වුණොත් ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේ දෙයක් වශයෙන් හැබැයි දැනට අපි මෙහෙම හිතුවොත් එහෙම අයින් වෙන්න අවස්ථාවක් ඕනනම් දැන් තියනවා ඕන එක්කෙනෙක්ට. දැන් මට හිතෙනවා ඔබේ මේ කවිවලත් ඔබ එක මේ මට හරියටම අහන්න හිතුන ප්‍රශ්නයක් තමයි ඔබ මුලින්ම මේක පුදලා තියන්නේ මේ
මේ ලෝකයේ අරක්ගත් දේවතාවන්ට එක්කෝ මේ දේවතාවන්ට නෙමෙයි පරිස්සම් කරන අයට සහ ගඟක් උඩුගම් බලා යන 6 දෙනෙක්ට කියලා. දැන් මම අහන්න නැති ප්‍රශ්නේ අහන්න ඕනේ ප්‍රශ්නේ කවුද රම්‍ය 6 දෙනා කියලා මම අහන්න නැතුව ඉන්නම්. ඒ 6 දෙනාගෙන් එක්කෙනෙක් මම නෙමෙයි මම දන්නවා. එතකොට ඔබේ දැන් මේ පටුනත් ඔබ ලස්සන්ට බෙදලා තියෙනවා. එකක් තමයි ඔය අර අටපිරිකර වලන පිරිකර අටෙන්. එකක් පිට දැන් පිට වස්ත්‍රය කියන එකට ඔබට කවි තියෙනවා 6ක් ඒක යටතේ. ඇතුළත වස්ත්‍රයට කවි 3ක්. ඒ වගේ ගිහිල්ලා ඒ හැම දැන් මුළු මේ කවි ජාලාවම තියන්නේ ඒ පිරිකර අනුව. එතකොට මේ හැමදේම ඔබ යම් දෙයක් කියනවා නම් කියන්නේ ඒකට දැන් ඔබ බෙල්ට් එකට අන්තිමට එන මේ පටියට ඇවිල්ලා ඔබ අහනවා ඇයි මේක වැදගත්? ඇයි මේ පටිය මොකද්ද එකතු කරලා තියන්නේ? මොකද මිනිසුන්ට අවශ්‍ය දේ අටකට බැස්සුවොත් කොහොමද පටියක් ඒ අතට ගියේ කියන එක. හරි ලස්සනයි මේ ප්‍රශ්නේ. දැන් හිතන්න දැන් අපි කාට හරි අපි සාමාන්‍ය ලෝකේ අපි ජීවත් වෙනකොට කවුරු හරි කිව්වොත් 8 දෙයකට සීමා කරන්න ඔබට අවශ්‍ය දේ කියලා මම හිතන්නේ අපිට කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඔබ ඊට පස්සේ අහන මොකද්ද පටිය මොකද්ද එකතු කරන්නේ කියලා ලස්සන උත්තරයක් තමයි ඒ කවිය. ඇයි පටියක්? එතකොට ඔබ හැමතිස්සෙම මට මේකේ තිබ්බේ මේ රම්‍යා මේකේ ආදරයකුත් තියනවා කොහේ හරි. මනුෂ්‍ය ආදරයක්. මොකද ඔබ තනියම නෙමෙයි යන්නේ. ඔබ හැමතිස්සෙම කියනවා අපි මේක දැනගත්තා. ඒකයි අපි මේ යන්නේ. හරි ඊට පස්සේ දෙන්නෙක් පටන් ගත්තට ඒකට එකතු වෙනවා කට්ටිය. සෝ මේක ඔබගේ තියෙන මේ අත්හැරීම ආදරය තුලින් මිසක අර මේව ඔක්කොම එපා වෙලා යන ගමනක් නෙමෙයි. මට හැමදාම බෞද්ධ ආගම ගැන මට තේරුණේ අපි කිව්වට දුක්ඛ සත්‍ය කියලා ඒකෙන් දුක් වෙලා ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක දැනගෙන සැහැල්ලුවෙන් ඉන්න කියන එක. අනිවාර්යෙන්ම මොකද අනිවාර්යෙන්ම දැන් මේක නෛෂ්කර්මය අර මේ අතහැර යන ගමනක් නෙමෙයි. මේක අතහැර යන්නේ ආසාවන්. හැබැයි ඒ කියන්නේ අපි ජීවිතයට තියෙන ආසාවක් ජීවත් වීමට නිවැරදිව ජීවත් වීමට මේ මොහොතේ හරියට ජීවත් වීමට ගන්න උත්සාහයට ආසාවක් නෙමෙයි. අතහැරීමක් නෙමෙයි. ඒක කරන්න බෑ තනියම. ඒක කරන්න පුළුවන් තමා වටේ ඉන්න අයත් ඒ විදිහටම හිතුවොත්නේ. ඉතින් අන්න ඒක තමයි මගේ මේ ගමනේ ඒ පෙන්වන්නේ අන්තිමටම. මේක මේ වගේ ලෝකයක් හරියන්න පුළුවන් වෙන්නේ මම හිතන විදිහට ඒකට අර ක්‍රිටිකල් මාස් එකක් කියන වැදගත් සංඛ්‍යාවක් එක් වෙන්න පටන් ගත්තොත් ගොමු වෙන්න පටන් ගත්තොත් ආලෝකය කියන එක අනිවාර්යෙන් ඔබ ලයිට් ආලෝකය කියන සංකල්පයට මිනිස්සුන් මම හිතන්නේ ඔබ ඒක කිව්වේ මෙහෙමයි මිනිස්සු කියන්නේ ආලෝකයේ එක්වීමක් කියන එක කොහොම වෙන දර්ශනීය පොත්වලත් කියවලා තියෙනවා අපි ඔක්කොම අර ভাইබ්‍රේෂන් එනර්ජි කියන එක ආලෝකය කැටි කිරීමක් තමයි අපි ඒක දකින්න එක තමයි ජීවිතය දකින්නවා කියන්නේ ඔබ ලස්සනට කියලා දෙන මුලම හරියේ. එහෙනම් අපේ ඇහෙන් අපි දිහා බලන්න ඕනි කියන එක. රයිට් එතකොට දකියේ මේ ඔක්කොම අපි අපේ ඇඟ අපි ආදරය කරන ඔක්කොම ආලෝකයේ කැටිවීමක් කියන එක. එතකොට ඒක දිගටම ගිහින් අන්තිමටත් එනවා ඒක අර අපි සියලු දේම මේ පිටිපස්ස අර යුරේ තියලා එන්න කියන එක. ඒ සංකල්පයට මම මේ පෞද්ගලිකවත් ගොඩක් කැමතියි. මෙතන ඔබ කියන මම තේමා තුනෙන් හතරක් ගන්න. එකක් තමයි ඔබ කියනවා අපිට අපේ ළමයින්ට දෙන උත්තරයක් නැති වෙනවා කවදා හරි කියලා. ළමයි ඇහුවොත් ඔබගේ අර උපමා කියන එක හරිම ලස්සනයි. ඔබගේ අන්තිම වාක්‍ය තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපිට වචන අවශ්‍ය නැහැ, සද්ද අවශ්‍ය නැහැ, අපිට උපමා අවශ්‍ය නැහැ කියන එක. හැබැයි ඒ යද්දී ඔබ උපමා ගන්නවා. එකක් තමයි අඹ ගහක්. අඹ කඩනවා. ළමයි අහනවා අම්මලාගෙන් සමහර විට මොකද අඹ ගහට උනේ කියලා අපිට උත්තර නැහැ කියනවා. අපි අපේ પરම්පරාව අපිට කලින් પરම්පරාව අපි අපේ භූමිය පාවිච්චි කරන විදිහට වග කියන්න ඕනේ නේද? අනාගත પરම්පරාවට අපි මොනවද ඒගොල්ලන්ට ඉතුරු කරලා යන්නේ? අනිවාර්යයෙන්ම වග කියන්නත් ඕනේ ඒ වගේම ඒගොල්ලන්ට ඒ අදහස දෙන්න ඕනේ මදු. ඒකනේ මෙතන ප්‍රශ්නේ. දැන් අපේ දෙමාපියන් සහ මිතුන් මිත්තන් ජීවත් වුණ
පරිසරයේ තාමත් මම හිතන්නේ ගත කරපු ජීවිත පරිසරයත් හා බැඳුණු ජීවිත. හැබැයි දැන් අර මධ්‍යම පන්තිය එහෙම ගම් දාලා ඒගොල්ලන්ගේ ගම්වල දාලා මේ කොළඹට නගරවලට එනකොට ඒ ජීවිතේ ඒගොල්ලන් ඒ ජීවිතේ පිටුපෑවා වගේ දෙයක් සිදු වුණා. මම දැන් ඒක ඕනකමින් කරපු දෙයක්ද නැත්නම් මේ සමාජයේ දියුණු වෙන්න ඒක අතාරින්න සිදු වුණාද කියලා. හැබැයි ඒක එහෙම සිදු වෙලා තියෙන්නේ නේ. අන්න ඒකයි මං හිතන්නේ අපි මට පේන විදිහට අපි ලොකුම වගකීම අත්හැරීමක් සිදුවලා තියෙන එතන. ඒ සම්බන්ධතාවය කැඩිලා. ලංකාව කියන්නේ ඒ සම්බන්ධතාවය අපේ පෙර අතීතයේ බැලුවොත් ගොඩක් දුර නෙමෙයි. මගේ මව ඇඳුමක් අතින් මැහුවා අපිට ඒ කාලේ. ගවුමක් ඉරුණොත් අතින් ඒක මෙවා කිරුවා. ඒක අපේ අම්මත් මැහුවා. අපි ඔව්. පඩේ ගත්තේ නෑ. ගවුම් මැහුවා. හැබැයි දැන් මට ඉඳි කට්ටක් අල්ලන්න තේරෙන්නේ නැහැ මට. ඉතින් ඒ වගේ අපි වෙනස් වෙලා. හැබැයි ඒකට අවශ්‍ය ඒ කියන්නේ දැනුම අර ස්කිල්ස් අපි අපේ ළමයින්ට දීලත් නැහැ දෙන්නෙත් නැහැ. මොකද අපි හිතන්නේ දැන් ඉදිරියට අවශ්‍ය වෙන්නේ වෙනම ලෝකයකට කියලා. අවශ්‍ය දැනුමයි තාක්ෂණ පුහුණුතාවයයි කියලා. ඉතින් මම හිතන්නේ උත්තර දෙන්න ඕනේ දවසක අපි ළමයින්ට මේ පරිසරය විනාශ කරපු එක සම්බන්ධ විතරක් නෙමෙයි අපි ළමයින්ට උත්තරයක් දෙන්න වෙන්නේ ඇයි අපි ඒගොල්ලන්ට මෙහෙම ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වේ නැති එක මම හිතන්නේ. ඒක තමයි අන්තිමට මම හිතන්නේ මෙතන එන ලොකුම ප්‍රශ්නය. අපි දැනගනත් එහෙම ජීවිතයක් තිබුණා. අපිට ලංකාවේ මේක එච්චර දුරස් නෑ. දුරස්තර මේ ජීවිතයක් නෙමෙයිනේ. අපි දන්නවා මෙහෙම ජීවත් වෙන්න පුළුවන්. දැනටත් අපේ අම්මලා ඒවත් ටික කරනවා. දැන් මමත් දැනුත් මොකක් හරි ඉරුණොත් ගෙනියනවා. දැන් මට 56යි රම්‍යා. මම ඒක අරන් යනවා අම්මා ළඟට. අපි මේක අහලා දෙන්න පුළුවන්ද කියන එක. ඒක තමයි. ඔව්. ඒ වගේ පත්‍ර බෝතල් කඩවල තිබුණ රටක් හරි සීනි ගොට්ටක් හදපු දැන් සීනි ගොට්ටක් බඳින්න දන්නේ අපි. ඉතින් ඒ වගේ පොඩි දේවල් වලින් මං හිතන්නේ අපිට ලොකු විපර්යාසයක් සිදු කරගන්න බැරි වුණත් පොඩි දේවල් වලින් අපි ගන්න තීරණ අනුව මේකට අපිට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. මේ අලුත් ලෝකයක් බිහි කරන එකට අපිට පොඩි දේවල් වලින් සම්බන්ධ වෙන්න. මං හිතන්නේ එක පාට ලොකු තීරණ අරන් ජීවිතයේ මේවා අතහැරලා අරවා අතහැරලා කාර් එක හරි බස් එක යන එක අතහැරලා සරපු දාන්න නැතුව යන එක එච්චර මෙහෙම මේ ප්‍රායෝගික නොවන දේවල් කරන්නේ නැතුව ඊට වැඩි පොඩියට හිමින් කරන්න පුළුවන් දේවල් වලින් අපිට මේකට සම්බන්ධ වෙන්න මෙවැනි ලෝකයකට අලුත් ලෝකයකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. අලුත් ලෝකයක් ගොඩනගන්න පුළුවන් කියලා මම හිතනවා. දැන් අපි කොළඹ වුණත් ඉඳලා රම්‍ය අපිට දැන්ටම පේනවනේ අඩු වෙලා යන දේවල්. දැන් උදාහරණයක් වශයෙන් ඉස්සර ඔය කරත්තකින් ගේන ගෝදම්බ රොටි ගෙදර ඇතුළට ඇවිල්ලා හදනවා. කිසිම ප්ලාස්ටික් පැකට් එකක් අවශ්‍ය නැහැ. ඒක හදලා අතට දීලා යනවා. සහ දැන් අපි ඒ වගේ අර පොඩි ඔබ කිව්වා වගේ ඉතා සුළු දේවල් උනත් අපි ඒව දැන් ඒවත් එක්ක අපි වචනයක් නැහැ. ගිහිල්ලා කොහේ හරි මේ අනිවාර්යයෙන්ම මදු දැන් එළියට කාර් එකේ යනකොට වාහනයක යනකොට පේන පළවෙනි දේ තමයි හැම තැනම එළියේ භූමියක් නැහැ. භූමිය ඔක්කොම කොන්ක්‍රීට් පේවිං දාලා. සතෙක් තලගොයක ජීවත් වෙන තැනක් නැහැ. අපේ මෙතන මම මේ ජීවත් වෙන තැන ඔක්කොම තලගොයි අපේ වත්තට ඇවිල්ලා මොකද වටේ ඔක්කොම ගෙවල් වල පේවිං දාලා ඒගොල්ලන්ට පිටර දාන්න තැනක් නැහැ. මගේ වත්ත පිරීලා තලගොයි. අපේ තනුපල මේ පිට්ටනියක් තියාගන්න බෑ. මොකද පිට්ටනිය වලවල් උමං ඒගොල්ලන්ගේ උමං. ඉතින් එච්චර තරමට අපි පොළවේ පස් පෑගෙන්නේ නැති තරමට පාය අර ලිටරලි කියන විදිහට පොළවේ පාය ගහලා ඇවිදින්න නැති සමාජයක් බිහි වෙගෙන එන්නේ. ඒක ව්‍යංගාර්ථයක් නෙමෙයි ඇත්තට ඔබ කියන්නේ. ඒක ඇත්තටම අපිට පාය ගහන්න පොළවක් නැහැ. බැලුවොත් දැන් ඕනම අලුතෙන් හැදෙන බිල්ඩින් එකක් හරි මොකක් හරි සංකීර්ණයක් නිවසක් වුණත් ගොඩාක් වෙලාවට කරන්නේ අර මේ පොළොව වහන එක. ඒක හරි පුදුම දෙයක්. මට ඒක තේරුම් ගන්න බැහැ ඇත්තට. රම්‍යාගේ මගේ අද අපි 4ට තමයි අපේ සම්මුඛ සාකච්ඡාව දාලා තිබ්බේ. රම්‍යාගෙන් ෆෝන් කාල් එක එන මම පොඩ්ඩක් ඉන්න තලගොයෙක් ඉන්නවා මේසෙ යට. මට පොඩ්ඩක් ඌ අයින් කරන්න. දැන් ඒකේ ලස්සන රම්‍යා ඔබ
මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ඔබ ඌව ඊටාම සෞම්‍ය ලෙස එළියට දාන්න නැති කියලා. ගහයි මොකද මම දන්නවා ඔබ මధుර එක්කත් මරන්නේ නැති බව. ඒක මම කියන්නේ ඔබ මට ටිකක් තේරුම් ගන්න බෑ කියලා ඒ ඊට පස්සේ මම කිව්වා හරිනම් තලගුවත් අපේ කැමරා එකට එද්ද තිබ්බා. මොකද අපේ සාකච්ඡාව සහජීවනයේ කියන එක මම දන්නවා ඔබගේ ජීවිතය තුලින් මම ඔබේ ගෙදර දැකලා තියෙනවා. සහජීවනයේ මේ ඔක්කොම එකක් කියන එකේ ඇත්තටම view කියන්නේ ඇත්ත වශයෙන් ප්‍රායෝගිකව ඉන්නේ කෙනෙක්. හැබැයි එතකොට ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේසයට තලගොයි ඉන්න පුළුවන්. අර ඒකට ඔය එච්චර අවුල් වෙන්නේ නැති එක. දැන් මගේ මේ ඉස්සරහ තියෙන වත්තේ තලගොයි පැටව දාලා තිබ්බ. හැබැයි එතකොට ඇඟ ගැස්සෙනවා මට උන් දැක්කහම බය හිතෙනවා. දැන් තලගොයි ගොඩක් එනවනේ කියලා. මටත් හැබැයි ගේ ඇතුළට හම්න ටිකක් දරන්න අමාරුයි මදු. ඔයාට ප්‍රශ්න ඒකට උත්තර නැති එක තියෙන්නේ මොනවද කරන්නේ මොකද්ද මේකට විසඳුම අපිට තලගොය එක ජීවත් වෙන්න බෑ. එතකොට මොකද කරන්නේ? ප්‍රශ්නේ හැමෝම එතකොට වෙන එක්කෙනෙක් පොඩි තැනක හරි ගයක් හැදුවොත් එයාට ජීවත් වෙන්න තැනක් අවශ්‍යනේ කියන එක. මිනිස්සුන්ට උනත් අවශ්‍යයි. උදාහරණයක් දෙන්නම් ඔයා ඔය කියන එකට. මේ මගේ ගෙදර වහලේ මුළු ගේම වේයෝ ගහලා. හරි. දැන් වහලේ කඩන් වෙන්න යන තත්ත්වයක්. දැන් මේකට තියෙන දැන් නූතන ක්‍රමෙට තියෙන එකම පිළියම තමයි මේකට අර මේ බෙහෙත් ගහන එක. දැන් මම මේක කරන්නේ නැතුව ඉන්නේ. දැන් කරන්න බෑ මට මේක සාමුලින්ම මේක කරන්නම බෑ. මේ වේයන්ට මෙහෙම බෙහෙත් ගන්න එක අනිවාර්යයෙන්ම මම කරන්නේ. ඉතින් දැන් ඉතින් වහලේ කඩන් වැටෙනවා. දැන් මම මේක හොයාගෙන යනකොට එක දෙයක් හම්බුණා. වේයන්ව দমনය කරන්න මේ සබාධර්මයේම පිළියමක් තියෙනවා. ඒ පිළියම තමයි කූඹි. හරි. දැන් බැලුවොත් වේයන් හැදෙන්නේ හැම වෙලේම අපි ඒ දාමය කැඩුවම. ඒ කූඹින් එන එක නැවැත්තුවොත්. හරි. ඒ කියන්නේ අර කූඹින් එන තැන අපි පයින්නවා. දැන් අපි දැන් ටයිල් ගෙවල් හදාගෙන ඒවා සුද්ධ කරන්න පයින්වල් දාලා මොක් කර අපි කුඹියෙක් දැක්කොත් අයින් කරනවානේ අපොයි ගාලා. කුඹියෙක් දැක්කොත් අයින් කරන. හැබැයි එතකොට අපි කරලා තියෙන්නේ මේ පිළියම් තියෙනවා. ඒ පිළියම් සබා ධර්මයෙන්ම තියෙනවා. සබා ධර්මයෙන්ම හැම දෙයක්ම අවශ්‍ය තරමට පාලනය කරගෙන යනවා. හැබැයි අපි කරලා තියෙන්නේ අපි ඇවිල්ලා එතනට දාමවල ඔක්කොම කඩලා. ඊට පස්සේ දැන් අපිට ජීවත් වෙන්න අවශ්‍ය නම් අපිට කරන්න ඕනේ ඉතාමත්ම තද අර හදවත කඩාගෙන යන විදිහේ වැඩ කරන්න ඕනේ දැන් අපිට මෙතන මේ භූමියේ ජීවත් වෙන්න. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. අපි අර පොඩ්ඩක් ඉඩ දීලා මේ සම්බන්ධතාවයක් තියාගෙන ජීවත් වෙන්න අපිට බැහැනේ. අපේ ප්‍රශ්නේ ඒකනේ. මෙන්නම මං හිතන්නේ දැන් ඔබේ ගෙදර ගැන මම පස්සේ නිත්‍යතු මට හිතා ගන්න බැරි නේද එහෙම එකකට තියෙන එකම විසඳුම මම දන්න බේත් ගන්න එක දැන් ඔබ කියපු ලස්සන දෙයක්. අපි එතෙන්ට ගියේ අපි අර ස්වභාවික සබා ධර්මයේ දුන්න දාමය කැඩුව හින්දා දැන් එතන අපි අපේ தත්ත්වය තියන් ඉන්න නම් තව කඩනවා මිසක්ක දැන් එකතු කිරීමක් අපි කරන්නේ නැති වෙයි. මොකද ඔව් ඒකත් ලස්සන එක මම මෙතන මම පල්ලෙහා බලන් හෙව්වේ මම එක අනිත් එක මම කියන්න ඕනේ රම්‍යා මගේ මේ ඉංග්‍රීසි දැනුමත් එක්ක වුණත් ඔබගේ කවි කියවනකොට මමත් 50% වචන ඉගෙන ගන්න ඇති. බලන්න දැන් මෙතන මේ එකක් මම මේකේ ටයිටල් එක මට පරිවර්තනය කරන්න බෑ ඔබට කතා කරන්න නැතුව. හැබැයි මෙතන ඔබ කියන මේ කවිය මම එකක් දල වශයෙන් මේ කතා කරද්දි පරිවර්තනය කරන්නම්. ඔබ කියලා තියෙනවා අපි අපේ පිගම් ඕනෙවට වඩා පුරවන එක නවත්තුවේ නැති හින්දා සහ මේ මිලියනපතියන්ගේ ගෙවල් උඩ අහසේ පාවි තියෙන අතර මුඩුක්කු ඒගොල්ලන්ගෙම දොර ළඟට ඇවිල්ලා තියෙන හින්දා අපිට සිදු වුණා වනාන්තර ගිනි ගන්නකොට දුවන්ඩ ජලාශවලට ෆවුන්ටන්ස් වලට අර වනාන්තරයේ තියෙන ගින්න අපි නිවන්න හැදුවේ මේ කාඩ්බෝඩ් කෑලි වලින් මෙහෙම. හැබැයි ඒක වැඩ කරේ නැහැ. මොකද අපි දන්නවා අපි යනකොට අපිට තියෙන දැන් සල්ලි තියෙන මිනිස්සුන්ට තියෙනවානේ ගම්වල ගෙවල්. අපි ඒ වගේ ගෙවල් වලට ගිහිල්ලා මේ ලස්සන මේ සීතල දියැලි වල නාන්න හදනකොට ඕක ඉවරයක් නොවන බව අපි දැනන් හිටියා. මොකද කොයි වෙලාවෙ හරි නැට්ටයි ඔළුවයි හමු වෙන බව
අපි දැන සිටිය යුතුව තිබ්බා කියලා. මම මේ කවිය කියවනකොට මට ගොඩාක් දැවුනේ වාක්‍යයන්වා සල්ලි තියෙන මිනිස්සු අහසේ එල්ලිලා ඉන්නකොට මුඩුක්කු දොරවල් වලටම ඇවිල්ලා කියලා. දැන් මම දැකලා තියෙනවා රාම්‍ය අපිත් දැන් ස්කයික්‍රේපර්ස් හදනකොට සමහර තැන්වල එතෙන්ට ගිහිල්ලා බැලුවාම ඒක යට පේන්නේ එතනම තියෙන මුඩුක්කු ගොඩක්. එතකොට මුඩුක්කු කියන්නේ ඒක මුඩුක්කු වෙලා තියෙන්නේ දැන් විශාල ස්කයික්‍රේප් එකක් ඇවිල්ලා තියෙනවා වෙන ජනාවාශයක් ළඟ. එතකොට ඒගොල්ලන්ට මොකද්ද වෙන්නේ? දැන් අපි මේක දැක කරන්නේ. අපි ඒක නොදැක්ක වගේ අහක බලා ගන්නවා. දැන් ඔබ කියන්නේ මේ වගේ ජීවත් වෙන අපිට ගෙවල් දෙක තුනක් තියෙනවා. එකක් තියෙනවා කන්ට්‍රි සයිඩ් වල ඉංගලන්තේ උනත් සල්ලි තියෙන මිනිස්සුන්ට එක ගයක් ලන්ඩන් වල තිබ්බොත් තව ගයක් තියෙනවා ලස්සන ගඟක් ළඟ. මෙහෙම ජීවන රටාවකට පුරුදු වෙන අපි වනාන්තර ගිනි ගන්නකොට ඒක ගින්න නිවන්න හදන්නේ කාඩ්බෝඩ් කෑලි වලින්. ඊට පස්සේ අපි දුවනවා අපි අර ගම් වලට ගිහලා සීතලේ ඉම්මු කියලා. හැබැයි අපිට තේරුම් ගන්න ඕනේ කොයි වෙලාවෙ හරි මේ චක්‍රයේ අග මුලට හමු වෙනවා කියලා. මං හිතුවා ඒක මේ ලංකාවට මගේ ඔළුවේ මැවෙන්නේ ලංකාවේ තියෙන ප්‍රදේශ. ඇයි අපි මෙහෙම දැන් ගෙවල් දෙක තුන එක ජීවත් වෙනකොට අපි අපිටම මොකද්ද මේ කරගන්නේ? මේකට හොඳ උදාහරණයක් නෙමෙයි මේක ළඟදි සිදුවන දෙයක්. ඒ කියන්නේ දැන් මේ දිත්වා සයික්ලෝන් එක සුලිසුලඟ ආවහම මේකනේ පළවෙනි වතාවට අපි දැක්කේ මුළු රටටම. කියන්නේ දිස්ත්‍රික්ක සියලු දිස්ත්‍රික්කයක් මම හිතන්නේ දකුණේ දිස්ත්‍රික්කයක් දෙකක් මෙයා වැඩියම මෙයා උන්නේ නැහැ. හැබැයි හැම තැනටම මේක බලපෑවා. මම ඒකයි කියන්නේ ලැබුගින්නක් අපි නිවන්න හදන්නේ අපි කරන ලැබුගින්නක් නිවන්න කරන දේවල් අපි කාඩ්බෝඩ් කෑල්ලකින් ඒක නිවන්න හදනවා වගේ වැඩක් කියලා. මොකද අපි එච්චර දරුණු විදිහට ලෝකේ වෙනස් කරන විදිහට ජීවත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක පටන් ගත්තට පස්සේ කරන්න යන හැම ඒක නවත්තන්න හදන දේ. අපිට ශක්තියක් නැහැ ඇත්තට. දැන් අපි මේ ලිත්වා සුළුසුලඟෙන් උන දේෙන් අපි දැක්කා. මේ රේල් පීලි නිකන් මේ වැල් වගේ එල්ලෙන්නේ. හරි අපි මේ මහලුකට හදපු දේවල්. ඒක හන්ද අන්තිමට සබා ධර්මයේ ශක්තිය අපි මේ කරන දේවල් වලින් ඒක තද වෙලා ඒක යම් කිසි තැනක පිපුරුහම අපිට කාටවත් කොහෙවත් යන්න තැනක් නැතු වෙනවා අන්තිමට. ඒක අපි ලංකාවේ දැක්ක කොහෙ හිටියත්. ලොකු පොඩි මේක ලොකු පොඩි පන්ති ભેදයක්වත් මුකුත් නෙමෙයි. මෙතන අන්තිමට අපි සියලු දෙනාම ජීවත් වෙන විදිහට අනුව කාටවත් ජීවත් වෙන්න බැරුව යනවා. තැනක් නැතු වෙනවා මේ ලෝකේ. ඒක මං හිතන්නේ දැන් මේක නිකන් මේ සිහිනයක් නෙමෙයි. නරක සිහිනයක් නෙමෙයි. මේක ඇත්තටම අපි දැක්ක ලංකාවේ. ඒක දැක්ක හැබැයි අපිට ඉක්මනටම අමතක වෙන හින්දා රාම්‍යා දැන් මගේ මේ ෂෝට් සීරීස් එකේ උනත් ගම් වතුර ගැන මේ ඔබ පාන වෙලාවේ කතා කරන එකත් මොකද අපිට මිනිස්සු මං හිතන්නේ ජීවත් වෙන්නේ අපිට අමතක වීමේ හැකියාව තියෙන හින්දා. නැත්තම් අපිට මෙහෙම ජීවත් වෙන්න බෑ. එතකොට දැන් අපි ඒකයි අර මේ අනිත් මං කතා කරපු හැමෝම කිව්වේ මේක අපේ කුදු බව අපිට පසක් වෙන වෙලාවක් තමයි ස්වභාව ධර්මයත් එක්ක හැප්පෙනකොට. අපි මේ ඊටාම ශක්තිමත් කියලා තියෙන ඔබ කියන රියල් පීලි නිකන් වැල් වගේ වෙනවා. අපි ඒ කුදු බව පසක් වෙන වෙලාවක්. එතකොට මම මේ සාකච්ඡාව ඉවර කරන්න ඉස්සෙල්ලා අහන්නේ රාමේ දැන් ඒ කුදු බව අපිට ගම් වතුරක් දැක්කහම මතක් වෙන දේවල් නියම කියන්නේ මං සලකන හොඳ කලාකරුවෝ ඔයගොල්ලන්ගේ කෘතිවල කොහොමද අල්ලගෙන ඉඳලා තියෙනවා. කොහොමද? ඔක දැකලා තියෙනවා, කතා කරලා තියෙනවා. සාහිත්‍ය විතරක් නෙමේ දැන් ඔබ මේ පාවිච්චි කරේ අනුම විජේවර්ධනගේ මේ චිත්‍රයක්. දැන් අනුම විජේවර්ධන යාගේ විෂුවල් ආර්ට් කියන එකෙන් කියන්නේ මේ චිත්‍ර වලින් පෙන්නන ඔය දෙයමයි කතා කරන්නේ. එතකොට මට කලාකරුවන්ට මගේ තියෙන අසීමිත ගෞරවය අර සාමාන්‍ය මිනිස්සු අමතක කරන්න යන දේ අස්පනා පිට නැති දේ කලාකරුවන්ට පේන්න පුළුවන්. එතකොට කියන්නේ දශක ගණනාවකට පෙර පරිස්සම් වෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියන එක කතා කරලා තියෙන්න පුළුවන්. ඒකයි මම අනිවාර්යයෙන්ම හිතන්නේ රම්‍යා සාහිත්‍ය ඊටාම ළඟින් අපේ ජීවිතවලට ළඟින් තියෙන්න ඕනේ. නැත්නම් අපිට සමහර ඊටා වැදගත් දේවල් අමතක වෙන්න පුළුවන් කියන එක. ඒකින්ද මේ ඔබගේ දැන් මම දන්න ඔබ මුලින්ම මේක
අන්තිමට මම කියන්නේ මට මේ පොත් සියල්ලෙම එක දෙයක් මනාව පැහැදිලි වුණා. ඔබේ තමන්ගේ භූමියට තියෙන ආදරය. ඔබ ලංකාවේ තියෙන ලස්සනට ලංකාවේ තියෙන වනාන්තර මල්වැල් ගංගාවලට කොච්චර ආදරේද කියන එක. ඊටාම ලස්සනයි. මං තව එක පොතක මං දැක්කා මේ ශාම් සෙල්වදුරේ ලිව්වා මේ හැදුවා මේ ඇන්තොලොජි එකක් පෙන්ගුයින් එක මේ ලිව්වේ. ඒකේ තියෙනවා අපේ ලංකාවේ ගොඩක් අයගේ ලේඛන. ඒක ඉවර වෙන්නේ ඔබගේ කවියකින්. ඒ කවියට මම මේ හරිම ආසයි. The Moon at Seenukkala කියන එක. මම ඒ කවිය කීප සැරයක් කියවුවා. මෙතනින් තමයි අපේ මේ පොත ඉවර වෙන්නේ. ඔබගේ එතන හැම දෙයක්ම ලංකාව කොච්චර ලස්සනද, ලංකාවේ තියෙන භූමිය කොච්චර ලස්සනද. අන්තිම ඔබගේ ලයින් එක this is the way home. මේක තමයි ගෙදරට යන පාර. ඔබගේ ගෙදර ඊටාම මුල් දාලා තියන්නේ අපේ දිවයින තුල. දැන් මේකේ කෘතියේ මේ නමත් ඒකනේ. ඇට මිදුළු වල දිවයිනක් තියනවා කියන එක. right ඔබගේ ලංකාවට තියෙන ආදරය ඊටාම දැඩිව මම කියවන හැමදේම දකිනවා. මම මෙතන දැක්ක රික්විසිට්ස් වල ඔබට අපගේ ධර්මයට තියෙන ලැබියාව නෙමේ අවබෝධය සහ ඒක ගැන ඔබ හිතන විදිහ. ඒක ඊටාම ලස්සනයි. අනේ ඉංග්‍රීසියෙන් ලියන ලේඛිකාවක් වශයෙන් ඒක මෙච්චර ලස්සනට ඔබ මේ පෙන්නන එක මං හිතන්නේ හරීම මට මේ පුදුම දනවලසුරු කොච්චර ලස්සනට ඔබ කොච්චර සරලව ඒක කියනවාද කියන එක. ඔබ ඒක ගැන යම් දෙයක් කියන්න තියනවාද නැත්නම්? පළවෙනි පොත There's an Island in the Bone කියන පොත ගොඩක්ම මම හිතන්නේ මම ලංකාවත් එක්ක මට තිබුණ සම්බන්ධතාවයයි මගේ පෞද්ගලික ජීවිතයේ තිබුණ අත්දැකීම් එක අත්දැකීම් මත ලියපු පොතක්. මේ පොත මේ රික්විසිට්ස් කියන පොත ලංකාව විතරක් නෙමෙයි ඇත්තටම මේක මුළු පෘථුවියම ගැන ස්වභාව ධර්මය අන්තිමට එක තැනකට සීමා වුණු දෙයක් නෙමෙයිනේ. අපේ මේ දූපතත් පෘථුවියේ පොඩි කෑල්ලක් නේ. අන්තිමට බලනකොට මං දැන් බලන්නේ අපි ඔක්කොම කොහේ හිටියත් හැම පැත්තෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන සුලිසුලුමක් මෙහාට එනකොට හරි ඉන්දුනීසියාවේ මුහුද යට භූමිකම්පාවක් තියෙනවා නම් මෙහෙ තමයි අන්තිමට සුනාමි එක ගහන්නේ. අපි ඔක්කොම සම්බන්ධයි මේ ලෝකේ. හැමෝම සම්බන්ධයි. ජාති ભેද අන්තිමට ඒවා කිසිම වටිනාකමක් නැති දේවල් වෙනවා අන්තිමට මේ ස්වභාව ධර්මය අපේ ජීවිත හරහා යනකොට ජීවිතය හරහා කඩාගෙන යනකොට ඒ සියල්ල කිසිම වැඩක් නැති දේවල් වෙන අන්තිමට ඉතුරු වෙන්නේ අපේ මනුෂ්‍යත්වයයි මේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් හැකියාවයි. මට කියන්න තියෙන අන්තිමට ඒක ටික තමයි මදු. රම්‍ය මට ගොඩාක් දුක හිතෙනවා ඔබ සිංහල පරිවර්තනය කරලා අපේ මිනිස්සු අතරට මීට වඩා ගියේ නැති එක. මොකද මම දන්නවා පෞද්ගලික වශයෙන් ඔබ ගැන කතා කරන්නෙම නැති තරම්. ඒක මම දන්න දෙයක්. එතකොට ගොඩක් අය ඔබේ කවි දන්නේ මටවත් බෑ ඔබේ කවි ට්‍රාන්ස්ලේට් කරන්න. මම ඒක දන්නවා. මොකද ඒකේ තියෙන ලස්සන ඒකේ තියෙන මේ කාව්‍ය බව මට උනා ට්‍රාන්ස්ලේට් පරිවර්තනය කරන්න අමාරුයි. මම කවදා හරි ප්‍රාර්ථනා කරන ඔබව හරි විදිහට පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක් බිහි වේවයි කියලා. මට පුළුවන් නම් මම මෙලහකට කරලා මේ ඒකින්ද ඉංග්‍රීසියෙන් ඔබේ සරල ඉංග්‍රීසි තියනවා. ගොඩක් මේ රික්විසිට් චුට්ටක් අමාරුයි. හැබැයි ඩික්ෂනරි තියෙනකොට ඒක හොයාගන්න පුළුවන්. සරල ඉංග්‍රීසි සරල අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් අවශ්‍ය නම් කියන්න මම මේ බලමු නෑ ඒකේ ලස්සන ගන්න අමාරුයි නම් මෙතන තියෙන කාව්‍යමය මට අල්ල ගන්න අමාරුයි මොකද මේ බලමු ඒක අනාගතේ අපි දෙන්නගේ මේක මෙතන තියෙන ලස්සන ඉංග්‍රීසියෙන් හරි කියවන්න කියලා මම ඔබලාට මේක අහන් ඉන්න අයට මම කියනවා මොකද Island in the Bone එක ඉතාම සරල භාෂාවෙන් තියන්නේ අදහස් සරල නෑ බත් භාෂාව සරලයි. ඒක ඊටාම මේ විශිෂ්ට ලේඛකයෙක්ට එහෙම කරන්න පුළුවන්. සෝ මගේ ගෞරවය රම්‍ය මගේ යාළුවෙක් හැටියට විතරක් නෙමේ
ඒ ගෞරවය මම ඔබව මුලින්ම ඔබේ නම ඇහුවේ කිමිදියක් හැටියට. ඊට පස්සේ අපි හම් වෙලා මිත්‍රත්වයක් යනකොට ඒ තියෙන මේ ඔබ ගැන මීට වඩා ලංකාවේ මිනිස්සු දැනගනීවයි කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද කාව්‍යමය බවට අමතරව ඔබට ලංකාවට තියෙන ආදරයට, ඔබට ආගම් වලට තියෙන ආදරයට, ඔබගේ පෘථුවිය සහ ජීවිතය ගැන තියෙන අවබෝධය මම හිතන්නේ අපි ඔක්කොටම අත්පලක් වේවි අපි ගැන වඩා දැනුවත් වෙන්න. ඒකින්ද රාම්‍ය බොහොම ස්තුතියි අද මාත් එක්ක කතා කරන්න ආවට. නැවත අපි ඉංග්‍රීසියෙන් නැවත හමු වෙමු. ඔබ මේක සිංහලෙන් කරපු එකත් ලොකු දෙයක්. මොකද මේ ඔබ ලියන්නේ ඉංග්‍රීසියෙන් හින්දා සිංහලෙන් සමහර ඉතාම ලස්සනට ඔබ කිව්වා. බොහොම ස්තුතියි. ස්තුතියි කියලා මම නැවත ඉංග්‍රීසි සම්මුඛ සාකච්ඡාවට එක් වෙන්නම් රාම්‍ය.